ඔයගොල්ලන්ට අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ කෙමිකල් ට්‍රීට්මන්ට් කරනවා H යුනිට් එක කොයිල් එක. කියන්නේ කොයිල් එක ක්ලීන් කරනවා අපි කෙමිකල් වලින්. මේ කෙමිකල් එක අපි මෙතනදී යූස් කරන්නේ ටෝටලයින් කියලා කෙමිකල් එකක්, non acetic කෙමිකල් එකක්. එතකොට මුලින්ම මෙහෙම කොයිල් ක්ලීන් කරන්න කලින් අපි මුලින් ඔන් කොයිල් ප්‍රෙෂර් එක චෙක් කරගන්න ඕන. එතකොට මේක පෙන්නනවා 813යි පැස්කල්. ඊට පස්සේ අපි ඕප් කොයිල් ප්‍රෙෂර් එකත් බලන්න ඕනේ. ඒකත් කැල් කරාට පස්සේ 438 පැස්කල් එනවා. එතකොට මේ දෙකේ ඩිෆරන්ස් එක හොඳ කොයිල් කන්ඩිෂන් එක තියෙනවා නම් හොඳ කොයිල් එකක සාමාන්‍යයෙන් මේ දෙකේ ඩිෆරන්ස් එක 200 පැස්කල් වගේ වෙන්න ඕනේ. හැබැයි මෙතන over 400 වගේ ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කොයිල් එක ඩර්ටි. එතකොට ඒ වගේ අවස්ථාවක තමයි අපි කෙමිකල් යූස් කරන්නේ. මේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේ හෑන්ඩ්ස් ස්ප්‍රේ ගන්න එකක්. මේකෙන් තමයි අපි කෙමිකල් සහ වතුර එකට එකතු කරලා අපි ක්ලීන් කරන්න යූස් කරන්නේ. මේ ඔයගොල්ලන්ට පේනවා දැන් එහෙම අපි කෙමිකල් ඒ හෑන්ඩ් ස්ප්‍රේ ගන්න එකෙන් කෙමිකල් ඒ කොයිල් එකට විදිනවා, ස්ප්‍රේ කරනවා. එතකොට ඒ කොයිල් එකේ තියෙන ඩර්ටි ඒ දේවල් ඒ ෆෝම් වගේ එළියට එනවා. බලන්න හොඳට මේ කාබන් පාටිකල්ස් එළියට එනවා. හොඳට කොයිල් එක හොඳටම කෙමිකල් ට්‍රීට්මන්ට් කෙමිකල් හොඳටම කොයිල් එකට වැදුනට පස්සේ පැහැදිලිවම අපිට පේනවා කාබන් පාටිකල්ස් එනවා ඒ ෆෝම් එක. එතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝස් වල හොඳට බලන්න පුළුවන් කාබන් පාටිකල්ස් හොඳටම එනවා කෙමිකල් ෆෝම් එකක් එක්ක. මෙහෙම කෙමිකල් ස්ප්‍රේ කරලා කොයිල් එකට සාමාන්‍යයෙන් විනාඩි 40ක් එහෙම නැත්නම් පැය දෙකක් ඒක ඩිපෙන්ඩ් වෙනවා කොයිල් එකේ තියෙන ඩර්ටි කාබන් පාටිකල් ප්‍රමාණය මත. ගොඩක් ඩර්ටි කොයිල් එකක් නම් ගොඩ ටයිම් එකක් තියන්න ඕනේ. කියන්නේ 2 hours විතර තියන්න ඕනේ කෙමිකල් ගහලා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මිනිත්තු 40ක් විතර 40 minutes විතර තිබ්බම ඇති. මේක ටිකක් පරණ යුනිට් එකක්. මේකේ මේ ඔයගොල්ලන්ට පේනවා මේ ටිකක් පරණ කොයිල් තියෙන්නේ කොයිල් එකක්. මේකේ මේ එහා පැත්තේ කෙමිකල් එක සයිඩ් එකකින් කෙමිකල් ගහනකොට අනිත් පැත්තටත් ඒ කාබන් පාටිකල්ස් වැටලා තියෙන මේ ඔයගොල්ලන්ට පේනෝනේ කළු පාටින් කාබන්ස් පාටිකල්ස් එහා පැත්තටත් එනවා කොයිල් එකෙන් අනිත් පැත්තට. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා අපි මෙහෙම හැම ටයිම් එකකම කොයිල් ට්‍රීට්මන්ට් කරන්නේ නැහැ. ඒ යුනිට් වලට PPM කරනකොට PPM එකේ චෙක්ලිස්ට් එකේ චෙක් එක පොයින්ට් එකක් තියෙනවා on coil off coil mention කරන්න කියලා. එතකොට ඒ අවස්ථාවේදී on coil off coil difference එක සාමාන්‍යයෙන් පැස්කල් 200 වලට වඩා වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම කොයිල් එක ක්ලීන් කරන්න ඕනේ. මේ බලන්න මේ වීඩියෝ වල හොඳට පේනවා කළු පාට ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ කෙමිකල් ගහුවට පස්සේ කොයිල් එක ඇතුලේ තියෙන කාබන් පාටිකල් ඩස්ට් ඒ එළියට එනවා. මේ බලන්න හොඳට බලන්න කෙමිකල් එකේ පවර් එකට. හරිද? මෙහෙම කෙමිකල් ගහලා 1 hour විතර අපි තියන්න ඕනේ. මේ කෙමිකල් ගහද්දී full safety අපි use කරන්න ඕනේ. ඒ කියන්නේ PPE full PPE. හරිද? gloves boots ඊළඟට full cover chemical obstruction coverall mask goggles හැමදේම use කරලා තමයි අපි chemical treatment කරන්නේ. ඊට පස්සේ chemical ගහපු කොයිල් එක පැයකට විතර පස්සේ අපි හොඳට after 1 hour හොඳට wash කරන්න ඕන high pressure water වලින්. හරිද? මේ ඔයගොල්ලන්ට පේන්නේ high pressure water වලින් අපි chemical wash කරනවා. කොයිල් එක wash කරනවා. හරිද? එතෙන්දී බොහොම careful වෙන්න ඕන, පරිස්සම් වෙන්න ඕන. මොකද මේවා ඔයගොල්ලන්ගේ හැට ඇඟට වැදෙන්න පුළුවන්. ඒ වගේ පරිස්සම් වෙන්න full PPE full safety use කරන්න ඕන. ඒ වගේම මේ ටයිම් එකේදී අපි consider කරන්න ඕන අපි පුළුවන් තරම් H යුනිට් එකේ doors open කරලා තියන්න ඕනේ. මොකද එතකොට තමයි මේ කෙමිකල් ස්මෙල් එක එළියට යන්නේ. එහෙම නැත්නම් ඩක්ට් අස්සෙන් ගියොත් එන ඒවා අපේ
ඒච් යුනිට් එක ෆීඩ් කරන ඒරියා එකට ඒව යනවා. එතකොට බෑඩ් ස්මෙල් ඇවිල්ලා කම්ප්ලේන් එනවා. රයිට්. මේ ඔයගොල්ලන්ට පේන්නේ හොඳට වොෂ් කරනවා කොයිල් එක. මෙහෙම වොෂ් කරලා ඉවර වුණාට පස්සේ ඔයගොල්ලෝ නැවත ඔන් කොයිල් ඔෆ් කොයිල් චෙක් කරන්න ඕන. චෙක් කරාට පස්සේ තමයි ඔයගොල්ලන්ට වෙරිෆයි කරගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන එහෙම ගත්තු ඔන් කොයිල් ඔෆ් කොයිල් ප්‍රෙෂර්ස් මේ දෙකේ වෙනස ඔයගොල්ලන්ට පේනවා below 200 පැස්කල් තියෙන. ඒ කියන්නේ හොඳට කොයිල් එක ක්ලීන් වෙලා තියෙන්නේ.